මොකද කරන්නේ? හලෝ මම අපේ නයිමිරිස් පැල පොඩ්ඩක් බලන ගමන් ඉදී. එහෙමද? මෙතන පැල කීයක් තියෙනවද? මෙතන තියෙනවා නයිමිරිස් පැල 1000ක්. පැල 1000ක්? වව්. එතකොට නයිමිරිස් පැල 1000කින් මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුළුවන් වෙයිද? මට වාට කියන්න පුළුවන් නයිමිරිස් පැල 1000කින් මාසෙට ලක්ෂ 2ක් 3ක් හොයන්න පුළුවන් කියලා. හැබැයි මම කැමති නැහැ සාක්ෂි නැතුව කිසි දෙයක් කියන්න. මං කලින් කිව්ව වගේම මේක සල්ලි ගහක්. මේක හරියට කරොත් ලක්ෂ ගාණක් හොයන්න පුළුවන්. හැබැයි මම කැමති නැහැ එක එක්කෙනා වගේ බොරු මරිසි දාන්න. ඒකින්ද ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මේ පැල හැදෙන විදිය ඔයාලා අපේ කලින් වීඩියෝ එකේ දකින්න නැති අපි නයිමිරිස් බීජ තවන් දාපු හැටි. ඒ වගේම මේ පැල ලොකු වෙන විදිය, මේ වගේ මල් පිපෙන විදිය, කරල් හැදෙන විදිය, ඊට පස්සේ අපි මේවට පොහොර දාන්නේ කොහොමද? සහ සතියකට කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද? මාසෙට කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද? ඒ වගේම මේවට මොන වගේ ලෙඩද හැදෙන්නේ? ලෙඩ හැදුනොත් ඒවට බෙහෙත් කරන්නේ කොහොමද කියන මේ හැම දෙයක්ම අපේ අත්දැකීම් අපි ඔයාලා එක්ක බෙදා ගන්නවා. එක එක්කෙනා කියන එක එක කතාවක නෙමෙයි. අපි වගා කරන ගමන් අපේ අත්දැකීම් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා ෆාම් සෝන් අපිව ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ අත්දැකීම් හැම දෙයක්ම අපි ඉස්සරහට ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ජය වේවා.